සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් 4 වෙනි දවසටත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මුලින්ම මම මේ පෙන්නන්නේ මම දාපු සීට්ටුවක් ඉතින් මට මේ මාසේ හම්බ වුණා. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මේ සීට්ටුවට මොනවද හම්බුනේ කියලා අපි දැන් බලමු. මුලින්ම මේ විදිහට අයන් එකක් හම්බ වෙලා තිබුණා. ඉතින් ඇත්තටම අපේ ගෙදර අයන් එක පිච්චිලා තිබුණේ මෙච්චර දවසක් දැන් මේ සීට්ටුව හම්බ වෙනවා කියලා දන්නවා මේ මාසේ. ඉතින් මාසයක් විතර යනකම් අක්කලාගේ අයන් එක තමයි අරගෙන අයන් කර කර හිටියේ. ඉතින් අර සතියේටම හරියන්න ඔක්කොම එකපාර අයන් කරගත්තා. එතකොට 4 පාරක් විතර අපිට එයාලගේ ගෙදරින් අයන් එක අරගෙන එන සිද්ධ වුණා. මොකද ඉතින් අපි ආයි අලුතෙන් එකක් අරගෙන වැඩක් නැහැනේ. මොකද මේක හම්බ වෙනවයි කියලා දන්න හින්දා ඒකත් මම මේ වීඩියෝ එක පෙන්නන්නේ කලින් දවසේ අරගත්තා. මොකද අයන් කරගන්න ඕනි හින්දා. ඊට පස්සේ ලීටර් 2.5ක විසිල් කෙටල් එකක් හම්බ වෙලා තිබුණා. හැබැයි ඉතින් අපේ ගෙදර මීට වැඩිය ලොකු එකක් තියෙනවා. මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ හීටර් ජග් එක. ඒ හින්දා දෙකක් වැඩක් නැහැනේ. මම මේක ගෙදර යනකොට අම්මට අරන් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ආයෙත් හම්බ වෙලා තිබුණා ලස්සන ට්‍රේ එකක්. ඊළඟට මෙන්න මේ වගේ පීයක් හම්බ වෙලා තිබුණා. ඇත්තටම මට මේ පීයෙන් නම් කපන්න අමාරුයි. මම ගොඩක් වෙලාවට පුරුදුලා තියෙන්නේ ලෑල්ලේ තියලා කපන්න. අම්මාවම තමයි මේ වගේ පීයකින් කපන්නේ. ගෙදර පොඩි එකක් තියෙනවා. දැන් ඒකටත් අවුරුදු 2ක් විතර වෙනවා. ඉතින් මේ පාර නම් අම්මට ආවම මේ පීයෙන් කපන්න ලේසි. මොකද අරකින් කපන්න අමාරුයි. මෙච්චර දවසක් මේ කියව තමයි කැපෙන්නේ නැහැ කිය කැපුවේ. දැන් ඉතින් එයාටත් ලේසි මේක තියෙන නිසා. ඊට පස්සේ ආයි හම්බ වුණා මෙන්න මේ වගේ ලොකු බාස්කට් එකකුයි ලොකුම ලොකු බේසමකුයි. බාස්කට් එක නම් මම ගත්ත ඔය 3-5 වර්ග එහෙම දාන්න. ඒ කියන්නේ මම වැඩිපුර ඔය 3-5 පැකට් එහෙම අරගෙන එනවනේ. ඔය කල් තියාගන්න පුළුවන් ගොසරි අයිටම් මම වැඩිපුර අරගෙන එනවනේ. ඉතින් ඒ ටික දාන්න මම මේ බාස්කට් එක නම් අරගත්තා. ඉතින් මේ සීට්ටුව දාන්න ලොක්කම හේතුව තමයි මෙන්න මේ බ්ලෙන්ඩර් එක. හැබැයි මට ඕනේ වුණේ ජූස් බ්ලෙන්ඩර් එකක්. ඉතින් මේක ජූස් බ්ලෙන්ඩර් එකක් නන් නෙමෙයි. හැබැයි ඉතින් ඒ වැඩෙත් මේකෙන් කරගන්න පුළුවන් නේ. ඒ නිසා අවුලක් නැහැ. ඉතින් මේ බ්ලෙන්ඩර් එක මම ආස පාටකින් තමයි ඇහෙලා තියෙන්නේ. රෝසයි සුදුයි ලස්සන පාටක්. මේකට කප් 3ක් හම්බ වෙලා තිබුණා. පොඩි එකකුයි ලොකු දෙකකුයි තමයි හම්බ වෙලා තිබුණේ. මේ සීට්ටුවට මාසෙට 1250 ගානේ සීට්ටු කෑලි 12ක් තමයි මම දැම්මේ. ඒ කියන්නේ අවුරුද්දටම 15000ක් වගේ. ඉතින් මම දන්නේ මෙතන තියෙන ඒවා එච්චර වටිනවද කියලා. හැබැයි ඉතින් අවුලක් නැහැ. මොකද අපිත් සීට්ටු දාලා තියෙනවනේ. අපි කවුරුත් කරන්නේ පොඩිම හරි ගාණක් තියාගෙනනේ මේ වගේ සීට්ටුවක් දාන්නේ. එකපාර ගන්නවයි කියලා හිතුවට කවදාවත් අපි එකපාර නම් මේ දේවල් ගන්නෙ නැහැ. ඒ හින්දා අර පොඩි ගාණක් දීලා මේ සීට්ටුවක් විදියට ගන්න එක ඇත්තටම අපිට වාසි. කොච්චර හිතුවත් එකපාර ගන්නව සල්ලි එකතු කරගෙන කියලා ඇත්තට මේ වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම මේ වගේ සීට්ටු ක්‍රමයකට ගියේ. ඉතින් මට මෙතනින් ගොඩක්ම වටින්නේ බ්ලෙන්ඩර් එක තමයි. ඉතින් මේ තියෙන්නේ මෙතන සීට්ටුවට හම්බ වෙච්ච ඔක්කොම බඩු ටික. ඔන්න ඉතින් ඊට පස්සේ මම දවල්ට උයන්න ගත්තා. අද මම මේ කෑම එක හදන්නේ අක්කට දෙන්නත් එක්ක. මොකද එයා දැන් ප්‍රෙග්නන්ට්. ඉතින් එයා කන්න ආස මේ විදිහට. ඒ කියන්නේ මස් මාළු එහෙම කන්න කැමති නැහැ. එයා ගොඩාක් වෙලාවට දැන් මාස ගාණක් තිස්සේ ඉඳන් කන්නේ මේ ඔය කිරි එළවලුමයි. වැටකොළු, පතෝල, බණ්ඩක්කා ඔන්න ඔය වගේ දේවල් තමයි එයා ගොඩාක්ම කන්න ආස. ඉතින් ඒ හින්දා මම අද බණ්ඩක්කා මේ මාළුවක් තමයි හදන්නේ කිරට. ඉතින් මම බණ්ඩක්කා ගොඩක් වෙලාවට හදන්නේ අර කිරියොද්ද හදනවා වගේ දිය කිරි ටික ලිපේ තියලා ඒක උතුරනකොට තමයි බණ්ඩක්කා ටික එකතු කරගන්නේ. එතකොට අර බණ්ඩක්කා එක මේ ගොඩාක් තැම්බෙන්නේ නැහැ. මේ ලස්සන පාටකට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මම චිකන් බැදුමක් හදාගන්න. මේක ඩෙවල් එකක් නෙමෙයි. අර ඩෙවල් එකට සෝස් එහෙම දානවනේ. මේක මම සෝස් එහෙම දාන්නේ නැතුව බැදුමක් විදිහට තමයි හදාගත්තේ. මොකද මම යාගෙන් ඇහුවාම කිව්වා ඒ විදිහට කන්න පුළුවන්ද කියලා හදලා දෙන්න කියලා. කන්න බලන්නම් කියලා. ඇත්තටම චිකන් මාළු එහෙම කන්නෙම නැහැ. බිත්තරයක් කනවා.
මේ දේවල් කන්න අප්පිරියයි කියලා කියනවා. ඉතින් මේ පළවෙනි පාරට තමයි මම හදලා දෙන්නෙත්. මම මේ චිකන් බැදුම හදාගත්තෙත් අපි ඔය කරවල හදන්නේ අන්නේ ක්‍රමයට. ඉතින් ලුණු, තක්කාලි, අමුමිරිස් එහෙම ඔක්කොම එකපාරේ තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ ලුණුයි කෑලි මිරිසුයි විතරයි දාගන්නේ, වෙන මොකුත් දාගන්නේ නැහැ. සෝස් වර්ග එහෙම මොකුත් දාන්නේ නැහැ. ඉතින් මේ චිකන් එක මේ විදිහට හදාගත්තාම ගොඩක් රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. හැමදාම එකම විදිහටනේ හදන්නේ. වෙනසකටත් එක්ක මේ විදිහට හදලා බලන්න හරිම රසයි. ඊට පස්සේ මම තිබ්බුටු මැල්ලුමක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් ඒකට මුලින්ම තිබ්බුටු ටික තඹ ගන්න ඕනේ. කහයි ලුණු කුඩු ටිකකුයි දාලා තිබ්බුටු ටික මුලින්ම තඹ ගන්නවා. පොල් මිරිස් ටික මුලින්ම තලලා අරගන්නේ නැහැ. පොල් ටිකටම ඔක්කොම දාලා තමයි තිබ්බුටු ටිකක් දාලා මලවගන්නේ. එහෙම හැදුවාම අර කිරි රසට තියෙනවා තිබ්බුටු මැල්ලුම. ඉතින් ඔය විදිහට තමයි අද මම දවල් කෑම ටික හදාගත්තේ. මේ දැන් එයාට කෑම පෙට්ටියට දැම්මා. මොකද බත් එක ඔතන්න එපා කියලා කියනවා. කෑම පෙට්ටියේ තමයි එයා කන්න කැමති. ඒ කියන්නේ අර බත් එක ඔතනවට වැඩිය කෑම පෙට්ටියේ දාලා තමයි එයා ගොඩක් වෙලාවට කෑම එක එවන්න කියන්නේ. ඉතින් ඒ හින්දා මම මේ විදිහට කෑම පෙට්ටියට තමයි දාගත්තේ කෑම ටික. ගොඩක් කන්නෙත් නෑ. මේ යවන ටිකත් වැඩි යාට. මේකෙන් භාගයක් වගේ තමයි කන්නේ. ඒ වුණාට ඉතින් චුට්ටක් යවන්න බෑනේ. ඒ හින්දා මම මේ විදිහට දාලා යවුවා. ඔය විදිහට තමයි අද දවසේ මගේ දවල් කෑම ටික හැදුනේ. කොහොම හරි ඔන්න දවස් 4ක් ඔයාලට වීඩියෝස් අරගෙන එන්න පුළුවන් වුණා එක දිගටම. හෙටත් මේ වගේ වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.